ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝට වෙල්කම් ටු සෙහස් කාර් රිවිව්ස් YouTube channel. මම සෙහස් දිසානායක. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කියා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගොඩක් ජනප්‍රිය වුණ compact SUV එකක් ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කියා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කියා සොනෙට් කියන compact SUV එක ගැන. ඉතින් අපි මුලින්ම මේ වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරමු. කියා සොනෙට් එක අපිට එන්ජින් වර්ග දෙකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. පළවෙනි එක තමයි 4 cylinder 1000cc මාඩලයක්. දෙවෙනි එක තමයි 3 cylinder turbo මාඩලයක්. ඉතින් මේකේ වලට එන්ජින් වේරියන්ට්ස් ගොඩක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් කියා සමාගම විසින් ලංකාවට එවන්නේ මේ 1000cc 4 cylinder මාඩලයක් 3 cylinder turbo මාඩලයක් විතරයි. ඉතින් මේකේ fuel consumption එක ගැන කතා කරනවා නම් අපිට සාමාන්‍යයෙන් 16ක් 18ක් වගේ හොඳ fuel consumption එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි gearbox එක ගැන කතා කරොත් මේකේ අපිට automatic gearbox එකක් වගේම manual gearbox එකකුත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ තව විශේෂත්වය තමයි මේක අපිට clutchless manual option එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟ මේකේ front design එක ගැන කතා කරමු. කියා සොනෙට් එකේ ෆ්‍රන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ කොටියකුගේ මුහුණ මූලික කරගෙන. ඒ වගේම කියා සමාගමට ආවේනික LED projector headlamps, ඒ වගේම daytime running lights උත් අපිට මේ වාහනේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම fog lamps දෙකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ බම්ප් එක ගැන කතා කරද්දී අපිට ගොඩක් හොඳ off road sporty look එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේකේ ලස්සන ෆ්‍රන්ට් ඩිසයින් එක අපිට බලා ගන්න පුළුවන්. මේකේ ලයිටින් සිස්ටම් එකත් එක්ක අපිට මේ වාහනේට ගොඩක් හොඳ අප් මාකට් ලුක් එකක් ලැබලා දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි මේකේ රියර් සයිඩ් එක ගැන කතා කරමු. ඉතින් කියා සොනෙට් එකේ රියර් සයිඩ් එක ගැන කතා කරනවා නම් අපිට LED tail lamps දෙකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම shark fin antenna එකක් ලබා දීලා තියෙනවා. ඊටත් අමතරව රියර් වයිපර් එකකුත් අපිට මේ වාහනේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ බම්පර් එක ගැන කතා කරනවා ස්පෝර්ට් ඔෆ් රෝඩ් ලුක් එකක් පිටිපස්සේ බම්පර් එකකුත් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වාහනේ රියර් සයිඩ් එකකුත් හොඳ අප් මාකට් ලුක් එකක් ලබා දීලා තියෙනවා. එහෙනම් අපි මේකේ සයිඩ් වීව් එක ගැන කතා කරමු. ඉතින් කියා සොනෙට් එකේ සයිඩ් වීව් එක ගැන කතා කරනවා නම් 16-inch alloy wheels අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය compact SUV එකකට ගැලපෙන ආකාරයේ හොඳ සයිඩ් වීව් එකක් අපිට මේ වාහනේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හොඳ door opening එකකුත් අපිට මේ වාහනේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට මේ වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරමු. ඉතින් කියා සොනෙට් එකේ ඉන්ටීරියර් ගැන කතා කරනවා අපිට මේක ලැබෙන ෆැබ්‍රික් සීට්ස් ඒ වගේම අපිට මැනුවල් කන්ට්‍රෝල්ස් තමයි කියා සොනෙට් එකේ බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම ස්ටියරින් වීල් එකේ හොඳ හෝල්ඩ් එකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ AC vents වල තියෙන සිල්වර් රින්ග්ස් නිසා මේ වාහනේ උඩ අප්පාගට ලුක් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මීටර් පැනල් එක ගැන කතා කරනවා නම් LCD පැනල් එකක් තමයි ලැබෙන්නේ LCD ඩිජිටල් පැනල් එකක්. ඒ වගේම මේ ග්ලව් බොක්ස් එකෙත් හොඳ ස්ටෝරේජ් එක බලා ගැනීම හැකියාව තියෙනවා. හෑන්ඩ් රෙස්ට් එකේ ස්ටෝරේජ් එක ලැබෙනවා. ඒ වගේම මේකේ පිටිපස්සට ගියාම අපිට හොඳ ලෙග් රූම් එකක් ලැබෙනවා, හෙඩ් රූම් එකක් ලැබෙනවා. ඒ වගේම මේකේ ඩුවල් AC බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ෆ්ලෝර් හම්ප් එක නම් ටිකක් උසයි. නමුත් සබ පහසුවෙන් තුන් දෙනෙක්ට ගමන් කිරීමේ හැකියාවක් අපිට මේ වාහනේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ වාහනේ power sunroof option එකක් ලැබෙනවා. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙන අපිට මේ වාහනේ ලැබෙන්නේ key start option එකේ. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි එහෙනම් මේ safety features මොනවද කියලා බලමු. ඉතින් මේ වාහනේ safety features වශයෙන් ABS, hill assist වගේ options ලැබෙනවා. ඉතින් මේකට අපිට 6 airbags ලැබෙනවා. ඒ වගේම global NCAP එකකින් මේකට 4 star safety rating එකකුත් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වාහනේට 360 surround view camera system එකකුත් ලබා දීලා තියෙනවා. නමුත් කියා සම්භාග්‍ය විසින් මේ වාහනේ ඉන්දියාවේදී තමයි එකලස් කරන්නේ. ඉතින් මේ වාහනේ ගොඩක් හොඳ රිලයබල් වාහනයක් කියලා මට කියන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. අද මම කියලා දෙන්නම්. හැමෝටම අයබෝවන්.